ඉතින් කොහොමද ඔයාලට රසලෝකයේ විත්තම YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ ගමේ රසට නියම විදියට වැව්මාළු කරියක් හදාගන්න විදිහ. ඉතින් ගොඩක් අය කියනවා මේ වැව්මාළු උයනකොට කුඩු වෙනවා කියලා. ඉතින් එහෙම කුඩු වෙන්නේ නැතුව ගොඩක් රසට මේ වැව්මාළු කරිය හරියටම හදාගන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. ඉතින් ඔයාට කරන්න පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මුලින්ම මෙතන මම වැව්මාළු ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. ඉතින් මාළු වල තියෙන හැම අයින් කරලා කෑලි වලට කපලා හොඳට පිරිසිදු කරලා තමයි අරගෙන තියෙන්නේ. ඉතින් මාළු වල තියෙන හැමත් එක්ක කන්න කැමති අයට එහෙම වුණත් උයා ගන්න පුළුවන් හොඳට පිරිසිදු කරගෙන. ඊළඟට මෙතන මම සුදු ලුණු බීක 4ක් පොඩියට කපාගෙන තියෙනවා. තව පොඩියට කපාගත්ත බීලුණු ගෙඩියක්, අම්මිරිස් කරල් 3ක්, ඒ වගේම රම්පේ කොලයක්, තව කරපිංචෙති 3කුත් අරගෙන තියෙනවා. ඒ වගේම වැව්මාළු කරිය රස කරගන්න තව අපිට කුළුබඩු ඕන වෙනවා. ඉතින් මේ වැව්මාළු කරිය හදන ගමන් මම ඔයාලට කියන්න මේ කුළුබඩු මොනවද කියලා. ඒ වගේම අපිට තව ඕන වෙනවා පොල් තෙල් ටිකකුත්. මුලින්ම මාළු ටිකට මම ලුණු තේ හැඳි එකක් දාගන්නවා. තව ගම්මිරිස් කුඩු තේ හැඳි එකකුත් දාගන්න. ඒ වගේම කහ කුඩු තේ හැඳි කාලකුත් එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට මාළු වල තැවෙනකන් කලවම් කරගන්න ඕනේ. මම දැන් ලිපේ මැටි භාජනයක් තියාගත්ත. ඉතින් මේ වැව්මාළු කරිය මැටි භාජනයක උයා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ගොඩක් රසට හදා ගන්න පුළුවන්. මුලින්ම තෙල් මේස හැඳි 4ක් වගේ දාගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ අබෑට තේ හැඳි භාගයක් දාගන්නවා. දැන් මේ විදිහට අබෑට ටික පුපුරගෙන ඉතින් ඊළඟට පොඩිවට කපාගත්ත සුදු ලුණු ටික දාගන්නවා. දැන් සුදු ලුණු ටිකක් වෙලා බැද ගන්න. ඊට පස්සේ පොඩියට කපාගත්ත බීලුණු ටිකයි කරපිංච රම්පේ ටිකක් දාලා මේවත් ටිකක් වෙලා සුවඳිනකම් බැද ගන්න. ඉතින් මේවා බැද ගන්නකොට ලිපේ ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයෙන් තියාගෙන බැද ගන්න. ඊළඟට මම එකතු කරගන්න පොඩිවට කපාගත්ත අම්මිරිස් ටික. ඒ වගේම මේ හදාගන්න වැව්මාළු කරිය රස වෙන්න වගේම සුවඳ වෙන්න කරාම නැටි 3කුයි පොඩි කුරුදු පොත්තකුත් දාගන්නවා. තව බැදපු උළුහල් තේ හැඳි භාගයකුත් දාගන්න. ඒ වගේම පොඩි ගොරක කෑලි දෙකකුත් දාගන්නවා. ඉතින් වැව්මාළු කරියට ගොරක ගොඩක් දාගන්න එපා. එතකොට මාළු කරිය අඹුල් රස ගොඩක් වැඩි වෙනවා. ඔයා ගොරක ක්‍රීම් එක ගන්නව නම් තේ හැඳි භාගයක් වගේ දාගන්න. දැන් මේ ටිකත් හොඳට කලවම් කරලා බැද ගන්න. ඊළඟට මේකට මම මිරිස් කුඩු මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. අමුතුන පහ තේ හැඳි දෙකකුත් දාගන්නවා. ඒ වගේම බෙදපු 3-5 තේ හැඳි භාගයකුත් දාගන්න. දැන් මේ ටික විනාඩියක් වගේ හොඳට කලවම් කරගන්න ඕනේ. ලිපේ ගින්දර මේ වෙලාවේ ටිකක් අඩු කරලා තියාගන්න. නැත්නම් මිරිස් කුඩු ටික පිච්චෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මිරිස් 3-5 බෙදගත්තාම මාළුවෙකුට හොඳ රසයක් වගේම මාළුවෙකුට හොඳ පාටකුත් එනවා. දැන් මම මේකට වතුර කෝප්ප දෙකක් දාගන්නවා. ඊළඟට දැන් මාළු ටිකත් මේ වෙලාවේ එකින් එක දාගන්න. ඉතින් මාළු ටික කලවම් කරගත්ත දීසියට තව වතුර චුට්ටකුත් දාලා ඒකත් මම දාගන්නවා. දැන් මේ විදිහට පියන වහලා විනාඩි 10ක් වගේ මාළු ටික තැම්බෙන්න දෙන්න. ඔන්න දැන් විනාඩි 10කට පස්සේ මම පියන ඇරියා. දැන් මාළු ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් මේ වැව්මාළු උයනකොට කොයි වෙලේකවත් හැන්දෙන් කලවම් කරගන්නේ නැහැ. උඩින් පොඩ්ඩක් එහාට මෙහාට කරගත්තොත් මිසක් ඒක තමයි වැව්මාළු හරියට උයන රහස. මොකද මේ වැව්මාළු ඉක්මනට කැඩෙන්න බලනවා. ඒ නිසා පරිස්සමින් තමයි මේ මාළු කරිය උයා ගන්න ඕනේ.
ඉතින් මේ වැව් මාළු වෙනකොට ගොඩක් දෙනට හරියට උයා ගන්න බැරි වෙන්නේ අන්න ඒ නිසායි. හැන්දෙන් ගොඩක් එහාට මෙහාට කලවම් කරනකොට මාළු ටික ඉක්මනට කැඩෙනවා. දැන් මේ මාළු කරිය මේ විදිහට විටෙන් විටේ සොලවලා මිශ්‍ර කරගන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ හැන්දෙන් කලවම් කරගන්න යන්න එපා. එහෙම වුණොත් මාළු ටික කැඩෙනවා. මේ විදිහට සැරින් සැරේ සොලවලා මාළු කරිය හිදෙන්න තියාගන්න. දැන් මාළු ටික හොඳට තැම්බිලා තියෙන. ඒ වගේ මාළු හොද්දත් හොඳ රස පාටට තියෙනවා. දැන් මේ වෙලාවේ ලුණු රස බලන්න. බලලා ටිකක් මදි වගේ නිසා මම තව ලුණු තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ ආපහු ටිකක් මේ විදිහට සොලවලා ලිපෙන් තියාගන්න. ඉතින් ඔයා මෙහෙම හොදි ගතියට ඕනේ නම් පාන් නූඩ්ල්ස් වගේ කන්න මේ වෙලාවේ ලිපෙන් අයින් කරගන්න පුළුවන්. වැව් මාළු කරිය මේ වෙලාවේ හරිම සුවඳයි. ඒ වගේම හරිම රසයි. ඉතින් මම තව චුට්ටක් හොදි ගතිය හිඳෙන්න තියාගත්තා. එතකොට වැව් මාළු කරියේ තෙල් ගතිය පෑදිලා උක්කුවට රසට එනවා. ඔන්න දැන් මම රසම රස වැව් මාළු කරිය හදාගෙන ඉවරයි. මම දැන් ලිප ඕෆ් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි වැව් මාළු කරිය මාළු කැඩෙන්නේ නැතුව ලස්සනට රසට හදාගන්නේ. ඔන්න ඉතින් මම අද දවල් කෑමට තමයි මේ වැව් මාළු කරිය හදාගත්තේ. ඒ වගේම රසම රස හොඳට ගැලපෙන ලේසි මෙනුවක් තමයි මම අද හැදුවේ. ඒ තමයි මේ වැව් මාළු කරියයි පරිප්පු කිරට උයලා ඒකටම නියමට ගැලපෙන රයිත සැලඩ් එකක්. ඉතින් මේ රයිත සැලඩ් එක හදන්නේ බිරියානියකටනේ. හැබැයි මේ මෙනුවට රයිත සැලඩ් එක හොඳට ගැලපෙනවා. ඉතින් මේ රයිත සැලඩ් එක හදපු විදිහ ඔයා දැනගන්න කැමති නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් දැන් අපි බත් ටිකක් බෙදාගෙන මාළු පිණිත් දාගෙන මේකේ රස බලමු. ඔන්න මම දැන් බෙදාගෙන ඉවරයි. දැන් කනකන් ඉවසිල්ලක් නැහැ. ඒත් ඔයාලට පෙන්වන්න ඕනේ. ඉතින් ඔයත් මේ රෙසිපි එක අනිවාර්යෙන් හදලා බලන්න. වැව් මාළු කරිය මේ විදිහට හදලා හරිම රසයි. ඉතින් දවල් කෑමකට ගොඩක් දේවල් අවශ්‍ය නැහැ. මේ විදිහට හදාගත්තොත් බත් මුට්ටියක් උනත් කන්න පුළුවන්. එච්චරම රසයි මේ මෙනු එක. ඒ වගේම ඔයා මේ වැව් මාළු කරිය අනිවාර්යෙන් හදන්න ඕන එක. ඉතින් මම කලින් කිව්වා වගේ රයිත සලාඩ් එක හදපු විදිය දැනගන්න කැමති නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයා මේ වීඩියෝ එක බලලා කැමති නම් ලයික් එකක් දාන්න. මේ වීඩියෝ එක ගැන ඔයාගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාලට කරන්න පුංචි මතක් කිරීමක් තියෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකේ all කියන button එක click කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක රසවත් රෙසිපි එකකින් හමු වෙමු. අද සුබ දවසක්.